Discover where every voice finds its home. VoiceTube. මෙවෙද්දී අපූරු වීඩියෝවක් ජාත්‍යන්තර මාධ්‍යයට නිකුත් වී තිබෙනවා. ඒ තමයි රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින්. රුසියානු ජනාධිපතිවරයා යනු ලෝකයේ දැඩි ලෙස ආරක්ෂිත ලෙස ජීවත් වන පුද්ගලයෙක්. ඒ කියන්නේ තමන්ගේ සිරුරේ අඩුම තරමේ දහඩිය බිඳක්වත් අන් රාජ්‍යයන් වලට අත්පත් වන්නට ඉඩ නොදෙන විදිහට ආරක්ෂා වන නායකයෙකු විදිහට තමයි ව්ලාදිමිර් පුටින් හඳුන්වා දෙන්නේ. රුසියාව තුළ ඔහු පතුරාගෙන සිටින ආධිපත්‍ය මේ වෙද්දී දැවැන්ත සම්බාධක සමුදායක් මැද වුවත් රුසියාව නොනැසී අඛණ්ඩව ඉදිරියට යන්න පුටින්ගේ ශක්තිය ප්‍රබල සාධකයක් බවට පත් වෙලා තිබෙනවා. අද වෙනකොටත් ලෝකයේ බටහිර ඇමරිකාව නැගෙනහිර මේ සියලු කඳවුරු එක්ක නොබියව පැටලෙන්නට තරම් ඔහුට හයියක් තිබෙනවා. මේ වෙද්දී ව්ලාදිමිර් පුටින්ගේ ගුවන් යානය ඡායාරූපයට නැත්නම් වීඩියෝවට නගා තිබෙනවා. රුසියානු ජනාධිපතිවරයා දින 3ක සංචාරයක් නිම කරලා කසකස්තාන් වල සිට එනම් කසකස්තාන් වල මාර්තු 27 සිට 29 දක්වා ඔහු රැඳී සිටියා. ඒ කසකස්තාන් වල රැඳී සිටලා ඔහු ඒ කියන්නේ කසකස්තාන් රාජ්‍ය සහ රුසියාව යම් ආකාරයක ද්විපාර්ශ්වික එකඟතාවන් වලට පැමිණුවා යම් සහයෝගිතාවන් පිළිබඳ. අන්න ඒ අවස්ථාවට පැමිණ නික්ම යන රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින්ගේ ගුවන් යානයට ආරක්ෂාව සපයමින් යන ප්‍රහාරක ගුවන් යාන සහ ඔහුගේ ගුවන් යානය වීඩියෝ ගත කර මේ විදිහට සමාජ මාධ්‍යයට මුදා හැර තිබුණා. මේ වීඩියෝ එක අපි උපුට ගත්තේ ස්පුට්නික් මාධ්‍ය ජාලය විසින් පළ කර තිබුණු වීඩියෝවක් හරහා. ඉතින් මාර්තු 27 29 කියන කාලවකවානුවේදී රුසියානු ජනාධිපතිවරයා නික්ම ගියපු වීඩියෝව කසකස්තාන් වල ඉඳලා යනවා. මේ විදි ප්‍රහාරක ගුවන් යාන ප්‍රමුඛව ගමන් කරන ආකාරය කසකස්තාන් වල සිටින එහි ආරක්ෂාව සැපයූ ගුවන් නියමුවන් විසින් මේ වීඩියෝ නිකුත් කර තිබෙන බවට තමයි තොරතුරු වාර්තා වන්නේ.